වාට බැරිද මේ දාස් ගානක් කොල්ලෝ ගේ ඔලුව හොදලා වාට පුළුවන් මේ දාස් ගානක් කොල්ල කොට දාන්න කරන්න පුළුවන් වගේ ආර්ට් හැබැයි කරන්න පුළුවන් හැබැයි ඒ කරන්න පුළුවන් හැබැයි මේ අපි මේ අපි දාගෙන ඉන්න පොඩි මතයක් අයින් කරන්න ඕනේ මොකද්ද අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියන එක. ඒ කියන්නේ මං හිතන්නේ ඒක හරි අවුල් ආදර්ශ පාඩයක් තමයි ඒක. මේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එක. ඇයි මම කාට හරි මොකක් හරි කිව්වොත් එහෙම ඕක කරන්න එපා කියලා ඌ මට කියනවා බ්‍රෝ ඔයා කරලා දෙන්න මට කරන්න මට කියන්න ඉස්සෙල්ලා කියලා. මං හිතන්නේ එන්න එතන තමයි ආකල්ප වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ අවවාදයට උතුම් ආදර්ශයට උතුම් සහ මම මිනිස්සෙක්. එතකොට මේ ප්‍රගති මිස්ටේක්ස් වෙනවා. මම දෙවියෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ එහෙම ඩ්‍රග්යක් එක්ක ස්ට්‍රගල් කරන එක්කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියයි. නැත්තම් ඒ කියන්නේ එහෙම ස්ට්‍රගල් එකක් නැති එක්කෙනෙක්ට ඔක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ආ මූ ගහනවා මූ නවත්තලා. බෑ නවත්තපන් එහෙම කියනවා. එහෙම කිව්වට එහෙම කිව්ව පමණින් එහෙම කරන්න පුළුවන් මනුස්සයෙක්ට ලංකාවේ කවුරුත් කොල්ල කුඩු ගහන්නේ නැහැ නේ. කොල්ල අයිස් ගහන්නේ නැහැ නේ නවත්තනවා. ඒ කියන්නේ එයාගේ ඒ පුද්ගලයාගේ ඇතුළේ දේවල් වෙනස් වෙනවානේ. එයාගේ මෙන්ටැලිටි එක එයාගේ කියන්නේ එයාගේ පරිසරයේ බලපාන විදිය. ඉතින් ඒවා ඔක්කොමත් එක්ක මේ එහෙම තමයි කියන්නේ ලයිෆ් එක මෙහෙම තමයි යන්නේ. ඒ ලොකු ස්ට්‍රගල් එකක් ඒක. තාම ස්ට්‍රගල් කරනවද? ඔව්. තාම සටනක ඉන්නේ.